දැන් සිදු කරන බහුතරයක් පරීක්ෂණ යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ ඒවා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්දන ඒකකයේ සිටි ප්‍රධානියා වත්මන් ආණ්ඩුවේ පොලිසිය භාර අමාත්‍යවරයා වන බවත් වැටුප් නොගත් බව හා දීමනා පමණක් ලබාගත් බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. යම් අයෙකු අතින් වරදක් සිදුව ඇතනම් එයට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් දෙවරක් කල්පනා නොකරන බවද එයට විවේචනයක්ද සිදු නොකරන බවද ඔහු ප්‍රකාශ කළා. නමුත් පොලිසිය භාවිතා කර දේශපාලන වේදිකාවේ සිටි පිරිස් පොලිසියේ ඉහළ පුටුවලට දමා අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිදු කර තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් එය අසාධාරණ බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.